ඉතින් ඔයාගේ ෆෝන් එක ලැග්ද නැත්තම් ස්ලෝද? ඉතින් අද මේ ගෙනාවු වීඩියෝ එක ඔයාලට විශේෂ වීඩියෝ එකක්. ඉතින් අද මම කියන්න යන්නේ ෆෝන් එක අලුත්ම වගේ කරගන්න පුළුවන් ක්‍රම 5ක් ගැන. ඉතින් මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ඇප්ස් ටික සිප් ඩවුන් කරලා ඇප්ස් ටික ක්ලෝස් කරගන්න එක. ඉතින් මේකෙන් ඔයාගේ අනවශ්‍ය විදිහට බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ඇප්ස් ටික ක්ලියර් වෙන එක තමයි වෙන්නේ. ඉතින් දෙවනියට ඔයාගේ ෆෝන් එකේ සෙටින් ඇප් එකට ගිහිල්ලා ස්ටෝරේජ් කියලා උඩ සර්ච් කරගන්න. නැත්නම් මේ වගේ ස්ටෝරේජ් තියෙන තැනට ගිහිල්ලා ඔය යටින් පේන්නේ ක්ලියර් එක හරි ෆ්‍රී ගෙට් ස්ටෝරේජ් කියන හරි ඔබන්න. මන්නම් කියන්නේ ක්ලියර් කරන්න. ඔයා ඒ සේරම එතනින් ක්ලියර් කරගන්න. එතන එක්කෝ MB ගාණක් හරි GB ගාණක් හරි වෙන්න පුළුවන්. ඒක එනකන් ඉඳලා ඔයා ඒ ටික ක්ලියර් කරගන්න. ඉතින් ඒ ක්ලියර් කරාම වෙන්නේ RAM එක ෆ්‍රී වෙන එක. ඉතින් අපි ක්ලියර් කරගමු. මගේ MB 525ක් තියෙනවා. ඉතින් මම ඒක ක්ලියර් කරගත්තා. ඉතින් ඔයාලා කලින් කියපු තැනම යට අන්තිම එකට කලින් එකේ තියෙනවා uninstall apps කියලා. ඉතින් ඔයා ඒකේ uninstall apps කියන එක තෝරලා ඉතින් ඔයාලට මේකේ ඔයාගේ ෆෝන් එකේ ඔයා Play Store එකෙන් install කරලා තියෙන සේරම app ටික පෙන්නනවා. ඉතින් ඔයාලට මෙතනින් දැන්ට අනවශ්‍යයි කියන්නේ වැඩක් නැති apps තියෙනවා නම් ඔයාලට මේව delete කරගන්න පුළුවන්. මම CapCut ඒ වගේ app දෙක තුනක් තියෙනවා. මම මේක delete කරගන්නවා. ඔයාලට දකින්න ඇති ඔයාලා CapCut එකට GB 1 ගාණක් කැපෙනවා. ඉතින් මේ වගේ මම GB 3ක් 4ක්ම අයින් කරගන්නවා. ඉතින් මේ වගේ වැඩක් නැති apps ටික uninstall කරගත්තොත් ඔයාගේ ෆෝන් එකේ තියෙන storage space එක පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේක uninstall කරගන්නවා. GB 4යි ගාණක් කින්ද තමයි මේක පොඩ්ඩක් වෙලා යනවා running වෙන්න. ඉතින් හතරවෙනි ටිප් එක තමයි උදාහරණයක් විදිහට FB වෙනුවට FB Lite, Messenger වෙනුවට Messenger Lite වගේ apps ෆෝන් එකට Lite 8 එකක් ඔරිජිනල් version වලට වඩා වේගවත් විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. අනික ෆෝන් එකේ ගොඩක් ස්පේස් එක යන්නෙත් නෑ මේ වගේ FB වෙනුවට FB Lite වගේ apps භාවිතා කරනකොට. ඉතින් මේක තමයි අවසාන මේක සහ හොඳ මේක. ඉතින් මේ ටිප්ස් අනිත් ටිප්ස් හතරම කරලා ඔයා ෆෝන් එක අනිවාර්යෙන් රීස්ටාර්ට් කරගන්න. එතකොට තමයි RAM එක රීෆ්‍රෙෂ් වෙන්නේ. තව එකක් තමයි අප්ඩේට්ස් තියෙනවා නම් ඉන්ස්ටෝල් කරගන්න. එතකොට ඔයාගේ ෆෝන් එකේ තියෙන බග්ස් අයින් වෙනවා. ඉතින් අද ගෙනාව වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් දෙන්න.